ඔන්න යාළුවනේ හැමෝම ආයිබෝන් කියලා පිළිගන්නවා. අද කැමෝ YouTube නාලිකාවට ඉතින් ඔන්න අද ඔයාලට ගෙනාවි වීඩියෝ එක ටෙක්නිකල් වීඩියෝ එකක්. ඉතින් මේ වීඩියෝ එකේදී ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද ඔයාගේම සෝන් එකක් කිසිම කෙනෙක්ගේ උදව්වක් නැතුව තනියම ඔයාගේ කම්පියුටර් එක යූස් කරලා සහ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක යූස් කරලා කොහොමද AI සෝන් එකක් නිර්මාණය කරගන්නේ කියලා. ඉතින් අපිට ඕන වෙන්නේ මේ Music Full කියන වෙබ් ඇප්ලිකේෂන් එකයි. ඒ වගේම Gemini කියන AI ඇප්ලිකේෂන් එකයි එතකොට තමයි අපිට පුළුවන් ඒ ටික knowledge එක තිබ්බනම් මේ වැඩේ කරගන්න හැටි ඔයාලට මම කියලා දෙන්නම්. ඉතින් එහෙනම් අපි යමු එහෙනම් වීඩියෝ එකට. හරි අපි ගිහලා බලමු කොහොමද මේ song එක creative song එකක් හදාගන්නේ කියලා. ඒතර මේකට payment එකක් කරන්න ඕන. ඉතින් payment එකක් කරන්නේ නැතුවත් කොහොමද කරන්නේ කියලා මම කියලා දෙන්නම්. එහෙනම් යමු අපි වීඩියෝ එකට. ඉතින් යාළුවනේ ඔය කරන්න ඕනේ ඔයාලා මෙන්න මෙහෙමයි. මුලින්ම ඔයාලා Gemini එකට යන්න. Gemini එකට ගිහිල්ලා මෙතනින් දෙන්න ඔයාට කැමති විදිහේ song එකක්. මොන හරි song එකක් music එකක් නේ ඔයා create කරන්න යන්නේ. ඉතින් ඒකට ඔයාට මුලින්ම අවශ්‍ය වෙන්නේ ඒකට ඔයා මුලින්ම අවශ්‍ය කරන්නේ ලිරික්ස් එකක් හදාගන්න එක. එතකොට ලිරික්ස් එකක් හදාගන්න නම් ඔයා Gemini එකට ගිහිල්ලා කියන්න පුළුවන් ලිරික්ස් එකක් හදාගන්න කියලා. ඉතින් ඒකනේ ලේසිම වැඩේ. Gemini එකට කියන්න මට මෙන්න මේ වගේ song එකකට මෙන්න මේ වගේ අම්මා ගැන මචං මට අම්මා ගැන සෝන් එකකට හොඳ ලිරික්ස් එකක් දෙන්න කියලා දුන්නාම ඇති. මම කලින් හදාගත්ත ලිරික්ස් එකක් තිබ්බා. ඒකට තමයි මම සෝන් එක හදන්නේ. දැන් මම ඔයාලට පෙන්වන්න ඕන නිසා මම මෙහෙම ජෙනරේට් කරලා පෙන්වන්න. හරි ඔන්න දැන් දෙන ලිරික්ස් එක වෙනස් එකක්. මම කලින් ජෙනරේට් කරපු තමයි සින්දුව දැන් හදලා තියෙන්නේ. ඔයාලට පෙන්වන්න ඕන නිසා මේ විදිහට ඕන තරම් ඔයාලට ලිරික්ස් බිල්ඩ් අප් කරගන්න පුළුවන්. එතකොට මම කලින් හදාගත්ත ලිරික්ස් එකක් වෙන මේ විදිහට මේ තියෙන එක. දෑතේ වෙලිලා ඇඟිලි අල්ලන් ඇවිදින්න මට ඉගැන්නුවා. ලෝකේ මට අඳුරු වෙද්දී නුඹ මගේ ඇස් පාදලා දුන්නා. බඩගිනි වෙද්දී මගේ මුවට පත්පතක් අතින්ම කැව්වා. මෙන්න මේ විදිහට ලිරික්ස් එකක් දීලා තියෙනවා එයා ලස්සනට. හරි ඊට පස්සේ ඔයා යන්න ඕන මෙන්න මෙතන තියෙනවා music full කියලා කියන වෙබ් ඇප්ලිකේෂන් එකට. මේක AI music හදන ජෙනරේටර් එකක්, music generator එකක්. ඔයාලට මම link එක description එකේ දාලා තියන්නම්. එතනින් ගිහලා ඔයාලට generate කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට කරන්න තියෙන බොහොම පොඩි දෙයයි. අරගත්ත ලිරික්ස් එක මෙතනට copy paste කරන්න. copy paste කරලා ඔයාගේ මේ අනවශ්‍ය දේවල් අයින් කරන්න. ඒ කියන්නේ කියන්න ඕන නැති ඒවා අයින් කරන්න. අයින් කරලා මෙතන style එක දෙන්න. please මන් දැම්මා. please create nice music for this lyrics using drum set, guitar, organ and other suitable instrument කියලා දීලා create music දුන්නා. හරිද? create music දුන්නා. එතකොට දුන්නට පස්සේ මෙතන මට versions දෙකකින් songs දෙකක් දුන්නා. මෙතන ගිල් එක මෙතන ග්‍රිල් එකක් කරන්න ඕනේ. එයාලත් එක්ක මේක download කරන්න දෙන්නේ නැහැ. හැබැයි song එක හැදිලා පෙන්නනවා. එතකොට ඔයාලා download කරගන්න නම් මේක ඒගොල්ලන්ගේ deal එකක් දාලා يعني payment එකක් කරන්න ඕන. මම මේක වෙනම මේක ගන්න මේක තියාගන්න ඕන නිසා දැන් ඊට පස්සේ මෙතන ඩවුන්ලෝඩ් කරගන්න බටන් එක දීලා තියෙනවා. මේ අර ඩවුන්ලෝඩ් වෙන්නේ නැහැ. ඩවුන්ලෝඩ් ගන්න නම් ඔයාලට ඔෆර් එකක් දීලා තියෙනවා. මේ ඩොලර් 6.99 එක يعني ඩොලර් 7යි 3.99ට ඩොලර් 4ට ගන්න පුළුවන්. හරිද? 4ට ගන්න පුළුවන්. ඒකේ බලන්න ඔයාලා. හරි ඊට පස්සේ එහෙම ගන්න නැතුව මං කිව්වාට ක්‍රමයක් කියා දෙන්නම් කියලා. එහෙම ගන්න නැතුව ඔයාලට පුළුවන් මේ තියෙන software එක OBS කියන software එක. මේ software එක use කරලා ඔයාලට screen recording එකක් දාගන්න පුළුවන්. ඒතර මේ start recording දාලා ඔයා මේක play කරන්න. play කරාට පස්සේ record වෙනවනේ. ඒ recording එක අරගෙන ඔයාට වෙන video editing software එකකට දාලා music එක විතරක් ගන්න පුළුවන්. මම මේ idea එකක් විතරයි දෙන්නේ. ඔයාලා ඒ විදිහට කරන්න try එකක් දෙන්න. එහෙම දන්නේ නැති කෙනෙක් ඉන්නවනම් මට අනිවාර්යයෙන්ම කියන්න. ඒතර මම කියලා දෙන්නම් කොහොමද ඒකත් වීඩියෝ එකක් විතර ගේන්න ඕන නම් කියලා දෙන්නම්. එහෙම කළා ඔයාලට song එක ගන්න පුළුවන්. හරිද?
මේක නිකන් ප්ලේ කරලා බලනවා මම එම රෙකෝඩ් කරලා සෝංග එක ගත්තා ඊට පස්සේ මගේ channel එකට මම මේක දාන්නම් වීඩියෝ එක මේ සෝංග එකේ වීඩියෝ එකක් දාන්නම් මගේ අනිත් channel එකට ඒකේ link එකත් මම පල්ලෙහෙන් දාලා තියන්නම් ඔයාලට ඒ සින්දුව අහන්න පුළුවන් එතකොට හදලා තාම හැදුවේ නෑ ඒක හදලා දාන්නම් මම දැන් චුට්ටක් ප්ලේ කරලා පෙන්නන්න ඒක සින්දුවක් හරි අලුනේ ඉතින් මම හිතනවා ඔයාලට මේක මාරම ඉන්ට්‍රස්ටිං එකක් අනිවාර්යෙන් ඔයාලා නිකන් ඉන්නකම් try එකක් දීලා බලන්න කොහොමද මේ වැඩේ කරගන්නේ කියලා කරගන්න පුළුවන්ද කියලා try එකක් දීලා බලන්න එහෙනම් ඊළඟ තවත් මොන හරි ඔයාලට දැනගන්න ඕන දේවල් තියෙනවා පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න මම කියලා දෙන්න එහෙනම් මගේ channel එක subscribe කරන්න ඒ වගේම bell button එක press කරන්න නොදන්න යාළුවන්ට දැනගන්න share කරන්න අමතක කරන්නත් එපා එහෙනම් ඊළඟ හැමෝටම ජය වේවා